ශාන්තුවරයින්ගේ සටන මහා ක්‍රිකට් තරගය වෙනුවෙන් පවත්වන පාපැදි පෙළපාලිය සහ වාහන පෙළපාලිය 25 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙවර එය සංවිධානය කරන්නේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ 2006 ආදී ශිෂ්‍ය කණ්ඩායමයි. මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ ශාන්ත ජෝසප් පාපැදි සවාරියේ නිර්මාතෘ සහ සංවිධායක ලහිරු මුණසිංහ පවසා සිටියේ එමගින් ලැබෙන ආදායම රත්මලාන ශ්‍රව්‍යාබාධිත පාසල වෙත ලබා දෙන බවයි. පාපැදි සවාරිය අප්‍රේල් 25 වෙනිදා මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය අසලින් ආරම්භ වී ඉබ්බන්වල හන්දිය ටවුන් හෝල් නෙළුම් කුළුණ ටොරින්ටන් හරහා කොළඹ SSC ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතයි. ඔගොල්ලෝ දකින්න ඇති රිය පෙරහැරවල් යනවා ලංකාව පුරා විවිධ ප්‍රදේශවල කොළඹ තැන්වල විවිධ වූ පාසල්වල. ඉතින් ඒගොල්ලන්ගේ මේන්ම ඉන්ටෙන්ෂන් එක වෙලා තිබ්බේ අපි අනිත් පාසල් වලට වඩා හොඳයි නැත්නම් අපි ළඟ තමයි හොඳ වාහන තියෙන්නේ අපි තමයි හොඳම කියලා පෙන්වන්න. මුලින් ඉඳන්ම සාන්ත ජෝසප් විද්‍යාලයේ රට පෙරහැරට අවශ්‍යතාවයක් උනේ සමාජ වෙනුවෙන් දෙයක් කිරීමට. ඉතින් අපි 2009 අන්অෆිෂියලි පටන් ගත්ත මේ වෙහිකල් පැරේඩ් එක 2010 දී අපි ඔෆිෂියල් වෙහිකල් පැරේඩ් එකක් බවට පත් කරනවා. එදා ඉඳන් අපි එකතු කරන සෑම මුදලක්ම සමාජය වෙත හෝ පාසල වෙත විවිධාකාර වූ දියුණු වීම සඳහා අපි යොමු කරලා තියෙනවා. ඉතින් අපි මුලින්ම අපේ ඒ කටයුත්ත අපි කරේ සාන්ත තෙරේසාස් චිල්ඩ්‍රන් හෝම් එක ගල්කිස්සේ. ඉතින් තමයි අපි පටන් ගත්තේ. ඉන් අනතුරු අපි කොවිඩ් කාලවකවානුව තුල විවිධ වූ හොස්පිටල්ස් වලට විශේෂයෙන්ම ජාර්තපුර හොස්පිටල් එකට අවශ්‍ය මෙඩිසින් ඉක්විප්මන්ට්ස් අපි ලබා දුන්නා. ඒ තරක් නෙමෙයි අපි තමයි සාන්ත ජෝසප් විද්‍යාලයේ ස්මාර්ට් බෝඩ් ප්‍රොජෙක්ට් එක ඉනිෂියේට් කරේ. ඉන් අනතුරු අපෙන් පසුව විවිධ වූ බැජර්ස් විවිධ වූ ආදිසිසුන් ඒ ප්‍රොජෙක්ට් එක ඉනිෂියේට් කළා. අද වෙනකොට පාසල පුරා ස්මාර්ට් බෝඩ් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි බැලුවා මේ අවුරුද්දේ අපි මොකද්ද කරන කාර්යය. ඉතින් අපි මේ අවුරුද්දේ හිතුවේ ඉස්කෝලේටවත් අපි අවටවත් නෙමෙයි අපි කවුරුත් හිතන්නේ නැති අපි කවුරුත් අවධානය යොමු කරන්නේ නැති පිරිසක් වෙනුවෙන් මේ වසර තුල අපි අපේ ආධාර මුදල ලබා දෙන්න කියලා. ඉතින් අපි මේකටත් මූලික වෙච්ච හේතුවක් තියෙනවා අපේ බැජ් එක තුල අපේ ආදිසිසුන් 4 දෙනෙක් අපාතරින් විය වුණා. ඉතින් ඔවුන් වෙනුවෙන් අපි කරපු පින්කම් මාලාවක් හේතු කොටගෙන අපි ගියා අන්දගොළුබීරි විද්‍යාලයට දානම පින්කම කරන්න. ඉතින් අපි දැක්කා මේ ළමුන්ට මීට වඩා දෙයක් කරන්න පුළුවන්. මොන්ට ශ්‍රවණය විතරයි නැත්තේ. නමුත් මොවුන්ගෙන් අපිට රටට වැඩක් කරගන්න පුළුවන්. ඉතින් උන් තාමත් යල්පැන ගිය ඒ අධ්‍යාපන ක්‍රමය තුල ඉන්නේ. ඉතින් අපි හිතුවා මේ පාර අපි එකතු කරන මුදල් සම්පූර්ණයෙන් මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් අපි යොදවනවා කියලා. ඒ තුල අපි තීරණය කරා උන්ට අවශ්‍ය ස්මාර්ට් බෝඩ් 3ක් අපි පරිත්‍යාග කරනවා කියලා. ඉතින් එතනින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ශ්‍රව්‍යාබාධ වෙච්ච දරුවන් අපේ සමාජයේ සමාජ උන්නති වෙනුවෙන් සමාජ දියුණුව වෙනුවෙන් අපිට වැඩ කොටසකට සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ කරන සමාජ කාර්යය තමයි අපි මේ වෙහිකල් පැරේඩ් එක තුල අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඇත්තටම මූලිකයෙන් පත්තම පටන් ගත්තේ වෙහිකල් පැරේඩ් එක. වෙහිකල් පැරේඩ් එක කියලා කියන්නේ වාහන රථ පෙරහැරක්. ඉතින් නමුත් මේ අවුරුද්දේ රජය විසින් පනවපු නීතිමාලාව තුල අපි රජයට අවනත වෙලා අපි තීරණය කරා පැරේඩ් එක නවත්වන්නේ නැතුව පවත්වන්න. නමුත් අනිත් පාසල් සියල්ලම මේ වෙනකොට පැරේඩ්ස් නවත්තලා තියෙනවා. අපි වාහන වෙනුවට අපි බයිසිකල් පැරේඩ් එකක් තමයි මේ වසරේදී තියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි ආරාධනා කරනවා EV vehicles වලට, ඉලෙක්ට්‍රිකල් vehicles වලට කියන්නේ පෙට්‍රල් පාවිච්චි කරන්නේ නැති වාහන වලට මේ රථ පෙළහැර සඳහා අපිත් එක්ක සහභාගී වෙන්න කියලා. ඉතින් මේක විශේෂයෙන්ම එකෝ ටයිප් vehicle parade එකක්.